ඉතින් ඔන්න මම ඇපල් කේක්ස් හදන්න තමයි යන්නේ. ඉතින් මම දන්නවා චූටි බබාලා නම් ගොඩාක් ආසයි ඇපල් කේක් කන්න. ඉතින් ඔයත් ඔයාගේ බබාට ගෙදරදීම මේ විදිහට ඇපල් කේක් හදලා දෙන්න. හරිම ලේසි හදන්න. ඉතින් ඇපල් කේක් එක හදන්න ඉස්සෙල්ලාම මම අරගෙන තියෙනවා මෙතන අයිසින් sugar. මම ඉස්සෙල්ලාම හදන්නේ ඇපල් එක උඩින් දාගන්න අයිසින් එක හදාගන්නයි. ඉතින් අයිසින් sugar වලට මම දාගන්නවා දෙහි. මේ අවශ්‍ය කරන ප්‍රමාණවල මම පහලින් සඳහන් කරලා තියෙනවා. ඔයාලට එතනින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම මේකට ෆ්‍රෙෂ් මිල්ක් චුට්ටක් විතර දාගන්නවා. තේ හැන්දක් විතර වගේ තමයි දාගන්නේ. මොකද අයිසින් සීනි ගොඩාක් ඉක්මනට දිය වෙන හින්දා. ඉතින් ඔයාට ෆ්‍රෙෂ් මිල්ක් නැත්තම් ඔයාට පුළුවන් යන්තම් මද රස්නේ වතුර තේ හැන්දක් දාන්න. ඊට පස්සේ මම දාන කලරින් එක දාගන්නවා. ඉතින් මම දාන්නේ කොළ පාට. ඉතින් ඔයාට කැමති වර්ණයක් දාගන්න පුළුවන්. දැන් මම මේ දේවල් ටික කලවම් කරගන්නවා හොඳට. ඉතින් මේ මිශ්‍රණය ගොඩාක් උකු වෙන්න බෑ. ඝන වෙලා තියෙන්න ඕනේ මේ ගානට. ගොඩාක් උකු වුණොත් එහෙම අයිසින් එක කඩා වැටෙන්න බලන නිසා මේ වගේ ගානකට තමයි තියෙන්න ඕනේ. ගොඩාක් ෆ්‍රෙෂ් මිල්ක් වැඩි කරගන්න එපා. චුට්ට චුට්ට දාලා තමයි තේ හැඳ උනත් කලවම් කරගන්න ඕනේ. දැන් මම කහ පාටින් චුට්ටක් විතර මේ ස්ටික් එකට ගාලා දාගන්නවා. මේකට එකතු කරගන්නවා. මම ඒකත් හදාගෙන ඉවරයි. මම යන්නේ අපි කේක් එක කුඩ කරගත්තාම ඒ කේක් එකට දාගන්න ඕන චොක්ලට් මිශ්‍රණය හදාගන්න. ඉතින් මම ඒකට අරගෙන තියනවා බටර් ටිකක්. ඒකට මම දාගන්නවා අයිසින් සීනි. ඊපස්සේ කොකෝ පවුඩර් ටිකක් දාගන්නවා. මේ තුනම හොඳට කලවම් කරගන්නවා. මම කරගත්තාම මේ විදිහට තමයි පේන්නේ. ඉතින් දැන් මම කේක් එක කුඩු කරගන්නයි යන්නේ. ඉතින් මම නම් මේ කේක් එක ගෙදරම හදාගත්ත චොක්ලට් කේක් එක. ඔයාට ඒ වීඩියෝ ලින්ක් එකත් මම පහලින් දාන්නම් බලන්න කොහොමද හදන්නේ කියලා. නැත්තම් කඩවල් වල කේක් කුඩු පැකට් තියෙනවා. ඔයාට ඒක ගන්නත් පුළුවන්. ඉතින් ඊට වැඩිය ගොඩක් හොඳයි ගෙදර කේක් එකක් හදාගන්න එක. දැන් මම මේ හදාගත්ත කේක් එක කුඩු කරගන්නවා. ඊට පස්සේ මම හදාගත්ත චොක්ලට් මික්සර් එක මේකට දානවා. දාලා ඉවර වෙලා අතින් හොඳට කලවම් කර ගන්නවා. දැන් මම ඇපල් ටික හදාගන්නයි යන්නේ. කේක් මිශ්‍රණයෙන් ටික ටික අරගෙන ඉවර වෙලා මේ විදියට උලි කරගන්නවා එක සමාන ඇපල් හදාගන්න. ඉතින් ඔන්න මේ සයිස් තමයි මම හදාගත්තේ. සාමාන්‍යයෙන් මගේ කේක් එකේ ග්‍රෑම් 350ක් විතර තිබ්බා. එතකොට මම හදාගත්තා ඇපල් කේක් 5ක් විතර.
මේ විදිහට ඇපල් කේක් බෝල ටික හදා ගන්නවා. ඉතින් කේක් බෝල ටික ඔක්කොම හදාගෙන ඉවර වෙලා පැය භාගයක් විතර ෆ්‍රිජ් එකේ තියලා තියන්න. ඊට පස්සේ තමයි අපි උඩින් දාන අයිසින් එක දාගන්න ඕනේ. මම අරගෙන තියෙනවා කප් කේක් ලයිනර්ස්. ඉතින් ඒව උඩින් තමයි මම තියාගන්නේ. ඇපල් කේක් එක සම්බන්ධයෙන් මොනවා හරි ගැටලුවක් ආවොත් පහලින් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මම උඩින් හදාගත්ත අයිසිං මිශ්‍රණය දාගන්නවා. ඉතින් මේක හොඳ ඝනට හැදුවාම වැක්කිරෙන්නේ නැහැ, ගොඩාක් බේරෙන්නේ නැහැ, හොඳ ලස්සනට හිටිනවා. ඇපල් ගෙඩියේ නැට්ට විදිහට පාවිච්චි කරා කරාමු නැටි ටිකක් අරගෙන. ඉතින් මම මේ විදිහට ඇපල් කේක් ටික හදාගෙන ඉවර වෙලා විනාඩි 20ක් විතර ෆ්‍රිජ් එකේ තියලා තිබ්බා. එතකොට මේ අයිසින් එක ගානට සෙට් වෙලා තියෙනවා. හරියටම අපි කඩෙන් ගන්න ඇපල් කේක් වගේමයි. ඉතින් ඔන්න දැන් ඔයාටත් පුළුවන් ඔයාගේ බබාට ගෙදරදිම ඇපල් කේක් හදලා දෙන්න. ඉතින් ඔයා මගේ වීඩියෝ එකට කැමති නම් මගේ channel එක subscribe කරන්න, ඔයාගේ යාළුවන්ටත් දැනගන්න වීඩියෝ එක share කරන්න. Thank you.